services. අද අපි කතා කරන්න හදන්නේ 2022 වර්ෂයේදී අලුතින්ම ආපු security browser එක ගැන. මොකද මේ security browser එක? මේකේ නම තමයි 360 security browser. හරි, අපි බලමු මේක කොහොමද download කරලා ඒක ඇතුලේ නිවැරදිව account එකක් create කරන්න කියලා. හරිනම් අපි වැඩි වෙලා කතා නොකර දැන් මෙයා වීඩියෝ එකට. හරි, අද අපි බලමු කොහොමද මේ VPN එක download කරගන්නේ කියලා. මේ VPN එක download කරගන්න ඕනේ link එක මම පල්ලා description එකේ pin කරලා තියන්නම්. නැත්නම් ඕගොල්ලෝ බලන්න Microsoft Store එකට ගිහිල්ලා මේක download කරගන්න. හරි, අපි බලමු කොහොමද මේකේ ඇතුලේ account එක create කරලා ඒ create කරන account එක හරහා VPN එක run කරන්න කියලා. හරි නම් මම ඔයගොල්ලන්ට අද මේ කියලා දෙන්න යන්නේ මගේ PC එකෙන්. ඔයාලට පුළුවන් ඕගොල්ලන්ගේ ජංගම දුරකථනයක් තියෙන කෙනෙක්ට උනත් මේක මේ විදිහට කරන්න. මම පළවෙනි description එකේ දාලා දෙන link එක හරහා හෝ නැත්නම් Google Chrome එකට ඇවිල්ලා VPN master කියලා search කරන්න. එම search කරාට පස්සේ ඒකේ හතරවෙනි link එකේ තියෙනවා Windows PC VPN download කියලා. ඒක උඩ එක සැරයක් ටික් කරන්න. ඒක ටික් කරාට පස්සේ free download කියන option එක තියෙන ඒක උඩ එක සැරයක් ටික් කරලා ඔයගොල්ලෝ මේක download කරලා install කරගන්න. ඔයගොල්ලෝ install කරගත්තට පස්සේ VPN එක open කරලා උඩ තියෙන ටික් තුන ටික් කරලා sign up කියන button එක උඩ ටික් කරලා create a new account කියන එක උඩ ටික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන්ට ඔයගොල්ලෝගේ Gmail එකක් දීලා ඊට පස්සේ හොඳ strong password එකක් ලබා දීලා එම password එකම නැවත සැරයක් ඔයගොල්ලෝ ඒකටම ලබා දීලා sign up කියලා උඩ ටික් කරන්න. ඔයගොල්ලෝ ඒක උඩ ටික් කරාට පස්සේ ඔයගොල්ලෝගේ account එක create වෙනවා. ඔයගොල්ලෝ මෙතනින් back end එකට එන්න. මම ඔයාලට මේ කියලා දුන්නු පියවර හරියට අනුගමනය කරලා මේ account එක create කරලා මේ VPN එක හරියට run කරා නම් ඕගොල්ලන්ට මේක හරියට සාර්ථක වෙන්නේ නැති කියලා මම හිතනවා. ඕගොල්ලෝ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පල්ලා comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම ඕගොල්ලෝ මේ සම්බන්ධයෙන් තව මොන හරි වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් මගේ email එකට හෝ FB එකට ඕගොල්ලෝ message එකක් දාන්න. අදට මම ඕගොල්ලන්ගේ සමු ගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Kids screaming in the cradles, profanities. I see the world through eyes.